හරිද මේ වෙනකොට ගොඩක් කට්ටිය මෙන්න මේ VEO3 එක පේමන්ට් මෙතඩ් එකක් නැත්නම් අපේ කාඩ් එක ඇඩ් කරගෙන දවස් 30කට යූස් කරන ගොඩක් කට්ටිය කරනවා. අපි අද කියලා දෙන්නන්නේ කොහොමද මෙන්න මේ විදියට පේමන්ට් මෙතඩ් එකක් ඇඩ් කරන්නේ නැතුව ෆ්‍රී ට්‍රයල් දවස් 30ක් යූස් කරන්න කියලා මෙන්න මේ VEO3.1 එක. ඒතර මෙන්න මෙතෙන්දී මේක විශේෂම දේ තමයි මෙන්න මෙතෙන්දී කාඩ් එකක් ඇඩ් කරන්න ඕනේ නැහැ වගේම මෙන්න මෙතෙන්දී වෝටර්මාක් එකක් තියෙන්නේ නැහැ. හරිද මෙන්න මෙතෙන්දී ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ Google එකට එන්න ඕන. මෙන්න මෙතෙන්දී අපි යූස් කරන්න යන්නේ Google Gemini එකේ තියෙන business කියලා මෙතෙන්ට. බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයාලට මෙන්න මෙතන ටයිප් කරගන්න ඕන. Google එකේ ඔයා සර්ච් කරන Google එකට ඇවිල්ලා ඔයා සර්ච් කරගන්න Gemini business කියලා. මෙන්න මේ විදිහට ඔයාලා සර්ච් කරලා දුන්නා ඔයාලට මෙන්න මෙතන උඩින්ම රිසල්ට් එකක් එකේ මෙන්න මේ වෙබ්සයිට් එක ඔයාලට මේකේ ලින්ක් එක මම Telegram එකට දාලා තියන්නම්. මෙන්න මෙතනින් ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාගේ ඊමේල් එක දෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ඔයාගේ ඊමේල් එක දීලා මෙන්න මෙතනින් continue with email කියන එක දෙන්න තමයි තියෙන්නේ. හරිද මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික් එක දාලා මෙන්න මෙතනින් agree and get start කියලා එකක් තියෙනවා. මෙන්න මේක දෙන්න. ඊට පස්සේ අපි පොඩි වෙලාවක් හිටියට පස්සේ මෙන්න මේක sign in වෙන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද මෙන්න මේක මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක later කියන එක දෙන්න. නැත්නම් අතනින් අරක දුන්නට පස්සේ වෙන්නේ මේ ඔයාගේ Google Drive ඒ access ටික ඔක්කොම මෙන්න මෙයා ගන්න. අපි මීට කලින් Gemini එක ගැන වීඩියෝ එකක් කරා. අපි ඒක දීලා දුන්නා. කොහොමද ඔයා Google Drive එකේ තියෙන ඒවා calendar එකේ එහෙම ඒ තියෙන ඒවා ඔක්කොම අපි Gemini එක හරහා control කරන්න කියලා. අන්න ඒක කරන්න තමයි එතන access දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට ඔයාගේ prompt එකක් දෙන්න ඕන. හරිද ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතෙන්ට මේක paste එකක් දාගෙන මෙතනින් ඔයාලට හරිද මෙන්න මෙතෙන්දි කරන් තියෙන ඔයාලට මෙන්න මේ tool කියලා option එකක් තියෙනවා. මෙන්න මේ tool කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් create video with VEO කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් send කරන්න මෙන්න මේක. හරිද දැන් ඔන්න ඔය විදිහට ඔයාලට video 3 එක පාවිච්චි කරන්න පුළුවන්.